ඇත්තටම මේ දැන් අපි සේල්ස් කියන කොන්සෙප්ට් එකක් ඔව්. තියෙනවා වගේ මාකටිං කියලා කොන්සෙප්ට් එකක් තියෙනවා. මොකක්ද මේ දෙක අතර තියෙන වෙනස? දැන් අපි එතනක් තියෙන ප්‍රශ්නයක්. ඔව්. අර මං ඉස්සෙල්ලා කියපු දේ. සේල්ස් වලදී අපි හැමතිස්සෙම බලන්නේ ආයතනයක තියෙන සිහිනයක් සැබෑ කරන්න. මම යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරනවා. ඒ භාණ්ඩය හෝ සේවාව හැකියාවක් තරම් එහෙම නැත්නම් අපේ සේල්ස් ටීම් එක හරහා කොහොම හරි මාකට් එකට පුෂ් කරන්න. දැන් අපි අලෙවි කළමනාකරනදී බලාපොරොත්තු වෙන්නේ වැලියු ක්‍රියේෂන්. අපි හැමතිස්සෙම බලන්නේ කස්ටමර්ට අවශ්‍ය කරන භාණ්ඩය, කස්ටමර්ට අවශ්‍ය කරන සේවාව. ඒ භාණ්ඩය හෝ සේවාව ඔවුන්ට අවශ්‍ය කරන පරිදි ලබා දෙන්න. ඒ වගේම අපි අර මාකටිං වලදී බේසික් කරන ක්‍රියේටිං අ ඩිමාන්ඩ් කියන එක. ඒතර මේ ඩිමාන්ඩ් ක්‍රියේෂන් එක වෙන්න නම් මේ කියන හරි අවශ්‍යතාවය දැනගන්න ඕනේ, අවශ්‍ය කරන භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කරන්න ඕනේ, අවශ්‍ය විදියට අපි කමියුනිකේට් කරන්න ඕනේ, අවශ්‍ය විදියට ඩිලිවර් කරන්න ඕනේ. ඒතර මේ ඕවරෝල් එක්ස්පීරියන්ස් එක අපි දුන්නොත් තමයි අන්නේ කියන සැටිස්ෆැක්ෂන් එක එන්නේ. ඒක හැමතිස්සෙම කිව්වේ අර පාරිභෝගිකයාගේ පැත්තෙන් ඉඳන් හිතන්න කියලා. ආයතනයේ පැත්තේ ඉඳන් නෙමෙයි පාරිභෝගිකයා පැත්තේ. එතකොට උතනයි තියෙන වෙනස සේල්ස් ඇන්ඩ් මාකටිං කියන එකේ. අපි සේල්ස් වලදී මෝරල්ස් අපි කතා කරන්නේ කන්වීනියන්ස්. එහෙම නැත්නම් push the product to the market කියන එක. අනිත් පැත්තෙන් අපි creating a demand කියන පැත්ත. මාකටිං එක ඇතුළේ තියෙන පොඩි ෆන්ක්ෂන් එකක් තමයි සේල්ස් වෙන්නේ. ඒතකොට ඇත්තටම මේක මේ මාකටිං කියන එක ආයතනයක හබ් එකක් හැටියට පත් උනේ මේ කියන එන්ටයර් මේ පිලිප් කොට්ලගේ process එක හරහා. නැත්නම් ඇත්තටම අර මම කිව්වට වචනේ තිබුණට ඒ කියන්නේ ඔය මේ කියන පිලිප් කොට්ලගේ ඔය අපි 1967 පොතේ ඉස්සෙල්ලා ගත්තොත් එහෙම මේ හැම පීස් එකක්ම තිබුණේ එහෙ මෙහෙ. මේ හැම එකක්ම අරගෙන එකට ස්ට්‍රක්චරලි එළියට දුන්නේ ලෝකෙට දුන්නේ ඔය කියන ප්‍රින්සිපල්ස් ඔෆ් මාකටිං හරහා.